දැන් සංවේදනය ගත්තහම මිනිස්සු විතරද සංවේදනය යෙදෙන්නේ? සත්තු සංවේදනය යෙදෙනවා නේද? එතකොට සත්තුන්ගේ සංවේදන ක්‍රමයලු මිනිස්සුන්ගේ සංවේදන ක්‍රමයලු වෙනස්. නේද? සත්තුන්ගේ සංවේදනය මානවයාගේ සංවේදනයත් අතර වෙනස් වෙන්නේ ඒ එකිනෙකා අතර තියෙන අවශ්‍යතාවයන් සහ සංකේතනත්වය. මේ කියන්නේ මොකක්ද? මොන වගේ අවශ්‍යතාවයන් නිසාද සත්තු භාෂාවන් භාවිත කරන්නේ? ඒ සංවේදනය කරන්නේ මොන වගේ අවශ්‍යතාවයන්? දැන් සත්තු ගත්තොත් සත්තු ගොඩක් ජීවත් වෙන්නේ අපි හිතමුකෝ කැලේ ජීවත් වෙන සත්තු ඉන්නවා, ගෙවල් වල ජීවත් වෙන සත්තු ඉන්නවා, හොරතලට පිටවෙන සත්තු ඉන්නවා නේද? මේ දෙගොල්ලන්ගේ තියෙන සංවේදන ක්‍රම වෙනස්. දැන් හිතන්න සාමූහික වශයෙන් කැලේ ජීවත් වෙන සත්තුන්ට තියෙන ප්‍රධාන අවශ්‍යතාවයන් මොනවද? ආහාර හොයා ගැනීම තියෙනවා නේද? ඊට පස්සේ ලිංගික අවශ්‍යතාවයන් කියලා දෙයක්. ඊට පස්සේ තියෙන ආරක්ෂා. නේද? දැන් ආරක්ෂාව ගත්තම බලන්න සමහරක් සත්තු දැන් ඔයලා ගන්නවා සමහරක් සත්තු තමන්ගේ වර්ගයාගේ නායකත්වය නේද? තමන්ගේ එක සත්තුන්ගේ ආරක්ෂාව වෙනවා. සත්තු දානවා නේද? එතකොට හිතන්න දැන් කුරුල්ලන්ගේ කූඩුවකට ලොකු සත්වෙක් එනවා. එතකොට මොකද සත්තු කරන්නේ? කෑ ගහනවා නේද? කෑ ගැහුවම අනිත් සත්තුත් අනිත් කුරුල්ලෝ සමහරක් වෙලාවට එයාලා උදව්වට එනවා. නැත්නම් එයාගේ ඒ කුඩුවේ මහත්තයා නැත්නම් ඒ කුරුල්ල නැත්නම් සමහරක් වෙලාවට ඒ කුරුල්ලව අඬ ගහගන්න ඒ සත්තු සංවේදනය කරනවා නේද? අන්න එතකොට ඒ වගේ ආරක්ෂා සම්බන්ධ අපගත්ත ලිංගික සත්තු. දැන් සමහරක් සත්තු ඉන්නවා දැන් අපි කතාවට කියන්නේ මොකද්ද? වැස්සි වසිනකොට මොනරුන්ට මගුල්. කතාවක් තියෙනව නේද? ඒ කියන්නේ වැස්ස වසිනකොට මොනරුන්ට ලිංගික අවශ්‍යතාවය නැතිවෙනවා. දෙතරන්නේ වෙනස් සත්තුන්ට ලිංගික අවශ්‍යතාවය නැතිවෙනවා. එතකොට ඒව මගේ විරුද්ධ ලිංගික ආකර්ෂණය කරගන්න විවිධ සංවේදන ක්‍රම කරනවා. සමහරක් මොනරුන්ට නේද? ඊට පස්සේ ශබ්ද මඟ සංවේදනය කරනවා. අන්න ඒ වගේ ලිංගික අවශ්‍යතාවයන් මත සංවේදනය කරනවා සත්තු. ඒ වගේම නොනැසී ජීවත් වෙන්න සත්තු නොනැසී ජීවත් වෙන අවශ්‍යතාවය සඳහා සත්තු සංවේදනය කරනවා. ජෛවික අවශ්‍යතාවයන් නෙමෙයි ආහාර සොයන අවශ්‍යතාවයන් මේක සත්තු සංවේදනය කරනවා. හැබැයි ඊට වඩා වෙනස් ඉවර්වල ඇති කරන සුරතා සත්තු සංවේදනය නේද? ඒ ඔයාලා දන්නේ ඔයාලගේ ගෙදර පූසෝ බල්ලෝ එහෙම ඉන්නවා නම් දැන් එයාලට ආහාර අවශ්‍ය වුණාම කොහොමද එයාලා සංවේදනය කරන්නේ? එක්කෝ දෙවිට දෙවිට එනවා කවුල් වල නේද? සමහරක් අය තව වෙන විදිහට දැන් ඔයාලගේ ගෙවල් වල ඉන්න සත්තු දිහා හිතලා බලන්න. දැන් එයාලා මොන වගේ සංවේදනයක්ද කරන්නේ? එයාලගේ අවශ්‍යතාවයන් ඒ සංවේදනය වෙනස් නේද? එතකොට ගෙවල් වල ඇති කරන සත්තුන්ගේ සංවේදනය වෙනස්. ඒකට අපි එයාලගේ අදහස් තේරුම් එයාලා කියන පුරුෂෙක් නම් බල්ලෙක් නම් බෝ කියලා නෙවෙයි. ඒ වගේ අවශ්‍ය සතුරෙක් ආවම කොහොමද මේ ගෙදරින් බල්ලා කියන්නේ? ඒ යාළගේ සංවේදනය නේද? එතකොට ඒ දෙක අතර වෙනසක් තියෙනවා. සතුන්ගේ සංවේදනය ගෙවල් වල පිටරන සතුන්ගේ වෙනස්. එළියේ කැලේ ජීවත් වෙන සතුන්ගේ සංවේදනය වෙනස් නේද? එතකොට සංවේදනය කියන්නේ මානවයාට විතරක් පොදු අංගයන් නෙමෙයි. ඒක සතුන්ට අයිති වෙනවා. සංවේදනය සතුන්ට කරන්නේ. සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය සරලව පැහැදිලිව ඉගෙන ගන්න කැමති නම් මේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, videos වලට like කරන්න.